කොස් ගෙඩියක් හම්බුණාද? ඔව්. ඉස්සරහ. ඔහොම. හොඳට පැයිලානේ. අයිබෝන් ශ්‍රී ලංකා. ආයිබෝන්. මෙච්චර ඉක්මන සුද්ධ කරලත් ගත්තද? ලොකු බබත් සපෝට් කරනවා අම්මිටනේ. මාරු වැඩේ කරලා තියෙන්නේ. තෙල් නැතුව මේගොල්ලෝ මේ හරපි ඇද්ද? ඔව් එන පෙර. තුම දාගෙන සුවඳයි. මට කොත්තුත් ඕනේ. මට ලයි. සඳවගිහි වලරු පිංගලී බලයි. අද අපි කෑමු යන්නේ එළියේ. බලන්නකො එළියේ. ලස්සන නේද? තාප්පේ නම් පොඩ්ඩක් තාම පරණයි. පේන්ට් කරන්නත් ඕනේ. කොස් ගෙඩියක් හම්බුණාද? ඔව් ඉස්සරහ. ඔහොම. හොඳට පැයිලානේ. නංගි සුද්ධ කරලා ගමු. හරිද? සුද්ධ කරමු. බෙරයි නේ? අයිබෝන් ශ්‍රී ලංකා. ආයිබෝන් කොහොමද? එන්න. හොඳේ. අන්දකෝ. නංගි මෙහෙ එන්න. කොහෙද දුවන්නේ පැනලා? ඕනේ සඳසාවි. ඊයා. ඇයි? එන සවීද? බෝසම්. ඒ සවීද හොඳ නම. බීයා. ආයිබෝන් උත් කිව්ව නේද? එහෙනම් මොනවද අපි අද හදන්නේ? කොස් ගෙඩියක් උස්සගෙන ඉන්න කොහෙන්ද කඩාගත්තේ? කොහෙන්ද කඩාගත්තේ කොස් ගෙඩිය? ගෙදරින්. හොරෙන් නේද? ඔය? මේ කොස් ගෙඩියක් මෙයා හොරෙන් කඩාගෙන ඇවිල්ලා. බීයා කරලා තියෙන්නේ කොස් ගෙඩියක් හොරෙන් කඩාගෙන ඇවිල්ලා. ඈ? කොහෙන්ද හම්බුනේ කොස් ගෙඩිය? ඉස්සරහ ගෙදරින් ඇන්ටිගෙන්. යමුකෝ. ඔන්න එහෙනම් අපි අද යන්නේ කොස් ගෙඩියකින් හොරෙන් කඩාගත්ත කොස් ගෙඩිය. කොහෙන් හම්බුණාද මන්ද කොස් ගෙඩිය? කොස් ගෙඩියකින් කොත්තු හදන්න. කොස් කොත්තු? ඔව් කොස් ජීවිතේට කාලවත් නැහනේ. මං කාලෙද? නෑ. අප කවදාවත් කාලා නැහැ කොස් කොත්තු. ෂා. බරයිද? නෑනේ. අම්මට සිරි බබා. broken this one. කොස් කොත්තු. කවුද කියලා දුන්නේ අම්මිද? අම්මි දන්නවද ඔයා කොස් කොත්තු හදන විදිය? මේ හදන්න, නංගි හදන්න. හරිද? අම්මිත් හදන නංගිත් හදන. අක්කා හදන්න. ඈ? අම්මිට වඩා දෝනි තමයි හදන්න දැන්. ඔව්. අම්මිට වඩා දෝනි දන්නව හදන්න? එයා දෝනි දන්නවා හදන්න. කොස් කොත්තු. මදුරුවත් ඉන්නවා එළියනේ. කරන්න දෙයක් නැහැ. මොනවා හරි කරගෙන නේද? ready. ඔබ ඉක්මනට ගලවන්න. එහෙනම් මං ගැලුවා මෙච්චර ඉක්මන සුද්ධ කරලත් ගත්තද? මං හිතන්නේ කොස් ගෙඩියෙන් කොත්තු හදන්න කියලා යන්නේ මොනවා කරගනිත් දන්නේ නැහැ මේගොල්ලෝ හැබැයි නේද? ඉක්මනට guys. ඉක්මනට guys ඉක්මනට සුද්ධ කරන්න. සුද්ධ කරන්න කියන්නේ. මදි. Need someone to help him. කපන්න පිය කරගෙන නංගි තව පිය කරගෙන. පොඩියට කපා ගන්න. හරි. පොඩියට කපා ගන්න. එළවලු ටිකක් ප්ලාස්ටික් කරගෙන තියෙනවා. මොනවද බිය මේ තියෙන්නේ චිකන්ද? Chicken. චිකන්ද දාන්න මේ I can chicken කොස් කොත්තුව. chicken කොස් කොත්තුව. right. පොඩ ඩාර්ක් වෙගෙන ඉන්නේ. බිය බල්බ් වල දැම්මේ කවුද? අර පිටිපස්සේ දැක්කේ නැද්ද? ලස්සනයි. ලස්සනයිද? ලොකු බබාගේ වැඩ. ලොකු බබාත් දැන්. ලොකු බබාත් දැම්මේ. දෝනි මේ ඔක්කොම ටික ගමුනේ. ඔව් නැත්තම් මදි වෙනවා නේ. ඔක්කොම ටික කපන්න. ඉතින් දාන්න මේක. සපෝට් කරන්නකො මේක ඔක්කොම දාන්න බේ. සෝල්ව් කරන්නකො. ලොකු බබත් සපෝට් කරනවා අම්මිටනේ. ඈ? ඔක්කොම දාන්න. හොඳයි. දැන් නම් පොඩ මේ කරුවල වැටලා තියෙන්නේ. අපි නේද? කරුවල දැන් මම හිතන්නේ 6:45 6:45 වගේ ඇදෙනස් දැන් 4ත් ළඟයි. දැන් මොකද කරන්නේ? තම්බනවා. තම්බ ගන්න ඕනේ. රයිට්. කො වතුර? වතුර ගෙනවද? වතුර දාගන්න. අන්න හරි මේ දුමක් කර. ගිනි ගන්නවද කොහෙද? නෑ තව කට්ටියක් හදනවා වෙන්න ඕන පොත්. එනේ ඒගොල්ලෝ තුනක් දන්නේ. ලුණු දාන්න.
හරි ටිකට ලුණු දාලා වතුර දාලා දැම්මෙන්න කියන්නේ. ඉවරයි. වතුර ඉවරයි අම්මා. වතුර දැම්මද? අප්පා ගෑස් එක ඔන් කරාද? ඔව්. චිකන් කපන්න. චිකන් ටිකක් කපලා ගන්න. ඔව්. කො සමන්ටි පිරකෝ. දැන් මොකද කරන්න බි? චිකන් කපන්න. චිකන් ටික කපා ගන්න. මෙතන ඉඳගෙන ඉන්න. ඒ කියන්නේ කොත්තුවට ඕන විදියට චිකන් ටික කපා ගන්න නේද? හා. කුස්ටික තම්බාලා. මොකද නංගි කුස්ටික හොඳට තැම්බීගෙන එනවද? ඈ? තාම තැම්බිලා නෑ. තාම තැම්බිලා නෑ. මදි. මදි. ඉවරද? චිකන් නැති? මෙහෙම තැම්බෙන්න කියලා ගොඩක් කළා. මොකද ගින්නක් එන්නේ? Onion. මොනවද? And පොඩි සිංහලෙන් කියන්නේ. I can see the garlic. මොනවද මේ? Sudu luno. ලූණු, කරපිංචා, Pincha. ගොඩක් ජාති තියෙනනේ. Turmeric. ආ, හරිද? කැලිමිරිස්. ඔව්. හරි. තෙල් දැම්මද? නෑ curry. ආ, Chicken curry. චිකන් කරි එකට. ඒකට තෙල් දාන්නේ නැද්ද? වෙනාවනේ. Taman ගේනගේ. මරු වැඩේ කරලා තියෙනවා. තෙල් නැතුව මේගොල්ලෝ මේ කරපිංචා ඔක්කොම ටික දානවා. It's okay. We put that in like that. කමක් නැද්ද? කමන්නේද? කමන්නේ. අම්මේ ඔයා මෙහෙම දක්කට පුරුදු කළේ. අම්මේ ඔහොමද මේ කියලා දීලා තියෙන්නේ? මම මෙයාරික බඩට ඔක්කොම ලෑස්ති කරගන්න. මේ තෙල් දාලා. තෙල් දාන්න. නේද? තෙල් දාලා. තව? තෙල් දාලා. හා තෙල් දාලා. අදාලයකට දැම්මේ. නංගි තාම නෑ. මදි. මදිද? මොනවද දැන් එකට දැම්මේ? මොනවද දැම්මේ? ලුණුයි. ලුණුයි ලුණු ගමිරිස් කරපිංචා. පිංචා. හරි. කැරට් ටික කපලා ගන්න. අපේ අම්මිගේ සද්ද මෙතන. අම්ම ඔය සද්ද කරන්නේ අම්මිද? ෂෝ. අක්කයි නංගි දෙන්නම කුකින් නේද? Cooking challenge. එක්කෙනෙක් රෝස් අනිත් එක්කෙනා සවි. නංගි මේක kutu. මම චිකන් කරි. අම්මි කපන්න. ඇඟිල්ල ගියාද? නෑ චුට්ටක් වැදුනා. ඈ? වැදුනද? ආ නංගිට පෙන්නන්න කොහොමද වට ඔක කපලෝනි කියලා. Calm down. මදිද? මදි. චුට්ටක්. මේ අපිට වදරයට හොඳට කොත්තු කන්න දෙන්න ඕනේ. හරි කන්න බය වෙන්න එපා. බය වෙන්න එපා කියලා අන්තිමට අපිට කන්නත් මොකුත් නැති වෙයිද දන්නේ නැහැ. බිය. මොකද කරන්නේ? චිකන් ටික දාගන්නද? බෝට උනායිද කොහොමද? ඔව් ගොඩක් මදුරුවත් ගොඩක් ඉන්නවා. එන්න තමයි ඉතින් ලංකාවේ එළියේ නේද? මදුරුව ටිකක් වැඩි කර ඉන්නවා. මොකද කරන්නේ නේද? ඒක ඉතින් නැචරල් නේද බිය? නැචරල් නේ. අපි ලංකාවේ ඉන්නවා නම් මදුරුවන්ට පුරුදු වෙන්න වෙනවා. උගලන්ට බඩගිනීද? එහෙනම් කොත්තු කණ්ඩ අපේ කිව් එකේ ඉන්නවා. තව මගේ ඉන්නවා. අපේ දිලියක් අය ඉන්නවා. ජානකයි ඉන්නවා. කොත්තු කණ්ඩ බලාගෙන. කුඩු. සහ කුඩු. අම්මේ. check කරන්න enough this curry chicken or we put all the time. අම්මට දුන්නා හරි චිකන් කරි හදන්න. නෑ ඔක්කොම දාන්න. ඔක්කොම මේ එක සැරේ හදලා ගන්න. sauce කරන්නේ දෙන curry powder දාන්න. curry powder. මොනවාද මේකට සිංහලෙන් කියන්නේ? මොකද තුන පහ කුඩු. තුන පහ කුඩු ගම්මිරිස් කුඩු හරි නේ මිරිස් කුඩු සුවඳ එනවනේ. ඔව් දැන් දැම්මනේ දැන් නේ අන්න දාන්න. නංගි මොකෝ හිර වෙලාද ඔයා කැරට් කපන්න ගිහිල්ලා? ඈ හිර වෙලාද ඉන්නේ කැරට් කපන්න ගිහිල්ලා? හා What's going on with Nangi B? What's going on with Nangi? මොකද She's stuck with the carrot. She can't. See? What about the husband? He's going to get married. hey Oh, okay. මොන දාන්නේ? මොකද නංගි කියන්නේ මිරිස් කුඩු. don't say like that. ඒ එහෙම කියන්න ඕනේ. nice smell there. අම්ම සුවඳ එනවනේ. හොඳයි සුවඳ ෂා. ඔව් නංගි බබාලත් කියනවා සුවඳයි කියලා. හරිද? දැන් ඉවරද? තව ඕනෙලු අක්කට. අක්කට තව ඕනේ. මේ ගම්මිරිස් කුඩු දාන්න. ගම්මිරිස් කුඩු. සරයියා. මස් curry නේ. මස් කරි. සුවඳයිනේ. අපි ළඟ ඔක කුවෙට්ටල් තියෙනවද නෑ?
ඒ නැද්ද වෙටර්? no, but not different smell. ඩිෆරන්ස් නේ. හරවගෙන ඉන්නේ සරබර ගාගෙන ඉන්නේ. හරියට හරි. අල්ලගන්න ගෑස් කුකෝ එක. කොහොම අමාරුවෙන් මම මේක අටවලා තියන්නේ අද. ඔව් ඒක ඇද්ද? එහෙනම් පෙර ඉන්න. තුම දාගෙන කොස් තැම්බිලා තියෙන්නේ. තැම්බුණු කොස් නියම සුවඳනේ. ඈ? නියම සුවඳක් ඉන්නේ තැම්බුණු කොස් වලින්. අනේ අක්කි. බඩගිනි බබාලට අපේ බබාලට බඩගිනි හැදිලා තියෙන්නේ. බිය මොකද කොච්චර ඕන මේ ভেජිටබල්ස් කපනවද? ඔව්. ලොකු දෝනි මේකට සෝස් දාන්නේ නැද්ද? ඔව්. තියනනේ. අම්මේ ડોක්ටර් කිව්වාට සෝස් කන්න එපා කියලා. මට නම් එපා කිව්වා තමයි. ඊයේ කිව්වා ડોක්ටර් මේ සෝස් කන්න එපා කියලා. ඒත් මම චුට්ට කෑවත් එහෙම තමයි. අනිත් අය කනවනේ. එහෙමද? මම චුට්ට බලන්න නංග. රහ කොහමද? තව ලුණු ටිකක් මදි. ලුණු ටිකක් මදිලු බිය. ලොකු දෝනි ලුණු එක දෙන්න. ડોක්ටර් කිව්වා ඊයේ ලුණු කන්න එපා කියලා වාට අම්මේ. ඔව්. නේ කිව්වා නේද බී? ලුණු කන්නත් ડોක්ටර් කිව්වා ලුණු කන්න එපා කියලා. එමෙන්න අම්මේ ලුණු දානවා. සෝස් එකක් දෙන්න පුතේ. Brown කරන්න then chicken. චිකන් එක නම් බොර බොර ගන්නෝනේ. එන්න මම කට් කරන්න. ලොකු දෝනි මේ ටික දාන්න. හරි නංගි කට්. අරගෙන කපන්න දෙන්න එහෙනම්. කොස් තැම්බිලාද කොබ? කොබ? සොක් නේ. තැම්බිලා. අද වීඩියෝ එකේ මම නෑ එච්චර. ඉතින් ආයෙත් මොකද මේ මම සයිඩ් එකේ ඉඳලා මේ වීඩියෝ කරන්නේ ලයික්ස් නෑ. මොකද මේ චිකන් එකේ තත්ත්වය දැන් හොඳයිද? හරිනේ. තව පොඩ්ඩක් ඉවරයිනේ? ඔව් තව ටිකක් තියමු නේද? කරි එක පොඩ්ඩක් තියෙන්න ඕනේ. ආ. We put curry. ඔව්. නංගි මොකද කරන්නේ? මොකද කරන්නේ? ගෝවා කපන්න. ගෝවා කපා ගන්න. ඒවා කපන්න සෑහෙන මම ගෝවා කපනවා. මෙන්න මෙහෙම ගෝවා කපන්න. චිකන් අර මේ පොත්තු එකට හදාගත්ත එක නේද? කොහොමද සාවනින් ගෝවා කපිල්ල? හොඳයි හොඳයි. හොඳට කපලා තියෙනවා. පූසත් ඉන්නවා. එයාට අපි නමක් දැම්මේ නැද්ද තාම? පියුමි. අර ඉන්නේ අපේ පූස පියුමි. නේ. මොනවද? Better too much vegetable. ඔව් මේ එළවලු ගොඩක් දාලා එතකොට නේ කොත්තු රහ වෙනවනේ. හොඳයි. මොකද? හොඳයි. සුවඳයි. ගෝවා කරතුයි ආ. ලික්ස්. මික්ස් කරනවද එකට? ඔව් එකට මික්ස් කරන්න. මේ ඔක්කොම කොත්තුවට ඕනේ වනේ. දාන්න. මට කොත්තුත් ඕනේ. මට ලයිමුත් කියන්න සින්දුව. කියන්න සෝංග එහෙම සෝංගයක් තියෙනවා බියා. මට කොත්තුත් ඕනේ. මට ලයිමුත් ඕනේ. සම්බෝල ටික පොඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා ටක් ටක් ටකස් කරලා ගේන්න. මල්ලි දැන් අම්මිට ડોක්ටර් කිව්වා ලුණු කන්න එපා කියලානේ. අපේ අම්මා ලුණුමයි කන්නේ කෑමවල. බබා මේ ලුණු කන්න එපා කිව්වා. අම්මිට ලුණු කන්න මෙපා ගෝ ડોක්ටර්. දාන්නෙම ලුණු ඒ උනාට කට්ටිය. We don't cook so much the vegetable. Ate. ඇති? Nice the ටේස්ට් එක හොඳයිද? හොඳයි රසයි. හරි. එහෙනම් දැන් අපේ ස්පෙෂල්ම දේ තමයි කොස් කොස් ටික මික්ස් කරා. මික්ස් එකතු කරගමු මේ කොත්තුවට නේද? කොත්තුවට එකතු කරා. කහ පාටයි තැම්බිච්ච කොස් ටික එපා තිබුණා. නේද බියා? ඔව්. yellow color නේ කහ පාටයි. කහ පාටයි. yellow. කොත්තු ලුක් එකක් එනවනේ. ඔව්. කොත්තු ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. right නියමයි. රබලදකෝ. එන්නකෝ නංගි. රසයි. රහ බලන්නකෝ No නංගි. need salt ඔව්. නේ. රසයි. Need salt little bit. රසයි නේ? Rasai. හොඳයි. Nice නේ? alright. එනවා. හරි. යන්නකෝ. අන්නේම මේවා පෙරලා නැටනවා දැන්. Cool lyrics guys. ඔබටයි මා ආදරේ කරකිලා ඔබනමලයි සඳ වගේ තමයි සඳ වගේ වලරුටින් යලි ඉබි බලයි යලි ඉබි බලයි
සඳ මනමාලයි ඔබ වගේ තමයි සැඟව ගිහින් මලාරුදින් යලි ඉබී බලයි සින්දුව කාගේ සින්දුවක්ද? තාත්තික සින්දුවක්. මේ ළඟදී ඔක රෝසුත් රෙකෝඩ් කරලා තිබ්බනේ. ලස්සනයි සින්දුව. තාත්ති ලස්සන හරි එහෙනම් බී නේද? කට්ටිය එහෙනම් කොත්තු ඔක්කොම කුක් කරලා ඉවරයිද? කොස්කොත්තු ඉවරයි ආ. චිකන් කාරි එහෙනම් බෙදාගෙන කාලා බලමු මේකේ රහ කොහොමද කියලා. එන්න බා. කට්ටිය පොලි මේන්න එනම් කොත්තු ටිකක් කන්න. හරි බී එහෙනම් ප්ලේට්ස් වලට දාලා ගන්නකො බලන්න මොකද කට්ටිය අතන පොලිමේ ඉන්නවනේ යමි. ඔයගේ කොස්කොත්තු කන්න කට්ටිය පොලිමේ. අම්මිට කාලා බලමු කොහොමද දැන් රහ කියලා. හරිද? බලන්න අම්මි කොහොමද දැන් කොත්තුවේ රහ? රහයිනේ? බියෝ රහයිලු. අම්මි කියනවා රහයි කියලා. බබාලටත් දෙන්න. එහෙනම් ඉතින්වත් අපි ලෑස්ති කරලා ගමු. නංග එන්න. රහ බලන්න. අයියා රහ බලන්න අයියා. අක්කා තෝනේ ලයිමුත් තෝනේ පාඩිය. ඔන්න එහෙනම් අපේ වීඩියෝ එකට විස්ටර්ස්ලාත් ඉන්නවා. අමුත්තොත් ඇවිල්ලා ඉන්නේ. නංගි බබා ඉන්නවා. හොඳනේ වාඩිවෙන්න දිලක්. වාඩිවෙන්න දිලක. හොඳට කන්න ඕනේ හොඳට කන්න ඕනේ. චාල්ස් අංකලුත් එනවලු. එන්න කියන්නේ. අපි කොස්කොත්තු කෑවේ ෆස්ට් ටයිම් නේ. පළවෙනි වතාවට නේ. කොහෙන්ද මේ ඔය රෙසිපි එක හොයාගත්තේ? නිකන්. වාගේ ඕන් රෙසිපි එකක්ද? මේක හදමු කියලා හිතුවද? one video only. ඉතුරුනෙත් නෑ. ඔක්කොම ටික අපි කෑවා. කවුද ආවේ? අපිට විසිටර්ස්ලා වගේක් ආවා. දිලියක් කළා ආවා. නේ? ජානක අයියා, ජානක අයියා, චාල්ස් අංකල්ලා. බබා. ඒගොල්ලෝ අරගෙනත් ගියා. ඔක්කොම හැබැයි අපි අමතකුණා මේ කෙහෙල් කොලේට එක දාන්න. ඉස්සෙල්ලා දැම්මා නම් ඊළඟ සැරේ අපි කෙහෙල් කොලේට දාමු. එහෙනම් අපි next video එකෙන් හම්බ වෙමු නේ. guys in the next See you video. guys in the next video. Bye bye. ඒත් එක්කම අපි ඊළඟ වීඩියෝ එකේදී මොනවද හදන්න ඕන කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අපි බලමු මෙතනින් තෝරගන්න මොකක් හරි අපිට හදලා එක කියන රෝස්ට් හදන්න පුළුවන් දෙයක් තියෙනවනම් අපි ඒක හදමු එයා හදයි නේද? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.